ආයිබෝන් කියලා පිළිගන්නවා සාදරයෙන් කාබනාඩෝ YouTube channel එකට. මහා බැංකුව විසින් තහනමට ලක් කරන ලද පිරිවැඩ ජාවාරම් 8ක් පිළිබඳව මෑත කාලේ වාර්තා වෙනවා. අංක 1 Bitcoin, අංක 2 Fastwin, අංක 3 Fugo, අංක 4 Genesis Business School, අංක 5 ඉසිමග ඉන්ටර්නැෂනල්, අංක 6 Ledger Blocks, අංක 7 QNet. 8 Read to the Read Freedom. මේ වගේ තහනම් ධන යෝජනා ක්‍රම බොහොමයක් තිබුණා. ඉතින් මම කතා කරන්න යන්නේ මේ තිබිච්ච තහනම් ධන යෝජනා ක්‍රම ගැන නෙවෙයි. අනාගතයේදී මේ වගේ මහජන මුදල් කොල්ල කාලා එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීප දෙනෙක් ධනපතියන් වෙන්නට નિયમિત පිරමිඩාකාරයෙන් නොවන රැකියාවක් ආකාරයෙන් ඔබ ළඟට ප්‍රවිෂ්ඨ වන අලුත්ම ව්‍යාපාරයක් පිළිබඳව රැඳිලා ඉන්න වීඩියෝ එකේ අන්තිම වෙනකන් channel එක subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවෝ අතර බෙදා ගන්නත් අමතක කරන්න එපා. කතාවට බඳුන් වන ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් පළ වූ යම් මතිමතාන්තර අදහස් සහ වීඩියෝ දර්ශන. මොසුති අතවසෙම ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ දැන් වසර 13කට පමණ පෙර ලියාපදිංචි කියන්නේ සමාගම් පන්ති 2007 අංක 7 දරන සමාගම් පන්ති යටතේ ලියාපදිංචි කරපු සමාගමක්. ඒකේ ශේෂ්ත්‍ර 3ක් දැන්ට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉදිකිරි මංශය වගේම ජෙම් බයි ඇන්ඩ් සෙල් platform එකක් තියෙනවා. ඒ වගේම තමයි ආයුර්වේදික් ට්‍රීට්මන්ට්ස් තියෙන ඒ jobs category 3 එමෙතන business 3 තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඊට අමතරව අපි අලුතෙන් පටන් ගන්න ආරම්භ කළා සමාගමෙන් අපි රැකියාව ලබා දීම සඳහා අපි කියන්නේ විශේෂයෙන් සුළු රැකියාව ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඒක ලංකාවේ සෑම කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට තමයි අපි ඒක සම්බන්ධ කරගත්තේ. ඒ පිළිබඳව විශේෂයෙන් දැනුවත් කිරීම කරන්න ඕනේ ලංකාවේ සියලු දෙනාම. අපි මොකද අපිට තේරෙනවා ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඒ සමාජ වටපිටාව බලපුවාම හැම කෙනෙක්ම ඉන්නේ තියක් ගැටලුකාරී තත්ත්වයක නිසා තමයි අපි මේ සමාගම් පැත්තෙන් මේ කාර්ය කරන්න බලාපොරොත්තු වෙන්නේ. රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානය වෙනතේ මෑත කාලේ බොහොම ජනප්‍රිය වෙච්ච මාතෘකාවක් තමයි මේ පිරමිඩ් ජාවාරම්. එතකොට මම කිව්වා මේක ඔයගාවට එන්නේ ජොබ් එකක් විදිහට කියලා. නමුත් ඇත්තටම මේකෙත් පිරමිඩ් ස්කීම් එකක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපිට මේක සලකා බලන්න පුළුවන් කාරණා බොහොමයක් තියෙනවා. ඒ වගේ එක මම පැහැදිලි කරන්නම්. ආයතනයක් ලියාපදිංචි කරාට පස්සේ රජයේ ඒ ලියාපදිංචි කළ ආයතනයේ අංකය, ඒ වර්ෂය, ඒ නම ගැලපෙනවද කියලා බලන්න පුළුවන් මේගොල්ලෝගේ තියෙන white paper එකක් එක්ක. white paper එකක් කියලා කියන්නේ ඒ විදිහේ ලියාපදිංචි සහතිකයක්. මේගොල්ලෝ කියනවා ඇත්තටම මේක වසර අවුරුදු 13ක් පරණ ව්‍යාපාරයක් කියලා. එතකොට සංසන්දනයක් කරන්න පුළුවන් කම්පැනි රෙජිස්ට්‍රේෂන් එක පටන් ගත්ත දවස සහ මේගොල්ලෝ කියන වර්ෂය අතර තියෙන සම්බන්ධතාවය. අනිත් කාරණාව තමයි මේ ආයතනයේ ලියාපදිංචි කරලා තියෙන නම සහ ඒක ප්‍රදර්ශනය කරන නම. එතකොට මේකේ පුළුවන් මම හොඳ උදාහරණයක් ගන්නම්. Genesis Business School කියලා කියන්නේ ඒක ඒගොල්ලෝ භාවිතා කරපු ඩිස්ප්ලේ කරපු නම. නමුත් ඇත්තටම මේක ලියාපදිංචි කරලා තිබුණේ ඉරාම් ඉරික්කල් කියලා දෙමළ නමකින්. එතකොට මේ දෙක අතරේ තියෙන සම්බන්ධතාවය අපි අනිවාර්යෙන් බලන්න ඕන මේ ව්‍යාපාරයකට සම්බන්ධ වෙන මොහොතක. අවුරුදු ගාණක් පරණයි නම් ඇත්තට මේක බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒ කියන බ්‍රෑන්ඩ් එකට ලෑන්ඩ් එකක් තියෙනවද? ඒ කියන බ්‍රෑන්ඩ් එකට බිල්ඩින් එකක් තියෙනවද? ඒ කියන බ්‍රෑන්ඩ් එකට ප්‍රොපර්ටිස් තියෙනවද? කොටින්ම කිව්වොත් ඕගොල්ලොන්ගේ කැපිටල් එක අරගෙන යම්කිසි ප්‍රොසෙස් එකකට ලක් කරලා ඕගොල්ලොන්ට යමක් දෙන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ගාව ප්‍රොපර්ටිස් තියෙනවා. ඒගොල්ලෝ ගාව සැලස්මක් තියෙනවද වගේම හොඳ විෂන් එකක් තියෙනවද කියලා. මේ සිස්ටම් එකට සෝෂල් මීඩියා account එකක් තියෙනවද? මේ සිස්ටම් එකට වෙබ්සයිට් එකක් තියෙනවද?
මේ සිස්ටම් එකට ඩොමේන් එකක් තියෙනවා. මේ වගේ තව බොහෝමයක් කාරණා ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. මේ ගැන හොයන්න. මේක නිරීක්ෂණය කරන්න. අධීක්ෂණය කරන්න. ඒ වගේම හොඳ පුළුල්ව සිතලා තර්කානුකූලව නිගමනයකට එන්න. එතනින් තමයි සාර්ථකත්වයක් බිහි වෙන්නේ. අපි මොන කතාව කිව්වත් ඇත්තටම සාර්ථක වෙනවා නම් සාර්ථකත්වයේ ප්‍රමාණයටම අවදානමක් හෝ වේදනාවක් විඳ තිබිය යුතුමයි. ඒක න්‍යායක්. මේ බිස්නස් එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන මොරාල් එක වැඩි කරලා ඒගොල්ලෝ මේකට බඳව ගන්න තැනකට අරගෙන ඇවිල්ලා එකපාරම මේ වගේ කතාවක් ඇහුවොත් මොන වගේ දෙයක් හිතෙයිද? කියන්නේ ෆ්‍රෝකයා එක නේද? ෆ්‍රෝකයා එක කරන්නේ මගේ කන්තලේ අමිල. මහ බැංකුවේ හිටපු කොල්ලා තමයි කරන්නේ. ඒතකොට මහ බැංකුවේ යා මගේ යට සයින් අප් වෙලා ඉඳලා ෆ්‍රෝකයා ගහනවා කියන්නේ ඒකේ ජොබ් හම්බෙලා නෑ අනේ. මම නම් ඕවා පිළිගන්නේ නෑ. ඒ නිසා ඕවා බොරු වැඩ ඕවත් ඉතින්. channel එක subscribe කරන්න. ඔබ මේ ගැන දරන මතය පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න. ඔබට සිතන්නට ඉඩහසර වෙන් කරනවා. එසේනම් සමුගන්නම්. යහපත් වූ හෙට දවසට